ඔන්න මචං උඹලා අද වෙනදා වගේම පිළිගන්නවා මචං XSUFF YouTube channel එකට. ඔන්න මචං අද වීඩියෝ එකෙන් තමයි උඹලාට ඊළඟට එන්න තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් සෙට් එක මචං. ඔයා මගේ channel එක අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න. වීඩියෝ එක like කරලා නැත්නම් like කරන්න දැම්ම channel. ඔයා දැම්ම කීමේ like එක තියලා වීඩියෝ වලට අනිත් comment එකක් දායන්න මචං. එහෙනම් මචං වෙනදා වගේම මේ අපි යමු අද පළවෙනි event එක මොකක්ද කියලා බලන්න. ඔයගලන්ට මේ විදිහට බලා ගන්න බලන්න top up event එක ඊළඟට එන්න තියෙන මුලින්ම මේතර බලා ගන්න බලන්න ඔයගලන් top up කරලා top up එකත් එක්ක ගන්න තියෙන මේ බණ්ඩල් එක අර සුපුරුදු පරිද්දෙන්ට තියෙන මේ අපේ සර්වර් එකකට එද්දි නම් මචං වෙනස් වෙයි මේ සර්වර් එකට දාලා තියෙන මේ වගේ බණ්ඩල් එක මචං අපේ සර්වර් එකට එද්දි මේ top up event එහෙම ගොඩක් වෙනස් වෙයි ඒ තමයි මචං පළවෙනි එන්න තියෙන event set එක තා සුපිරිම event set එකක් ඉන්න තියෙන ඔයගලන්ට දීපාවලි වලට මචං මේ ආපු event එක වලදී මේ දීපාවලි වලට නම් වල සුපිරිම event එකක් දාලා return එන්න තියෙන්නේ වීඩියෝ එක කොතනම මිස් කර ගන්න බෑ වීඩියෝ එක අනිවාර්යයෙන් skip නොකර බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දීපාවලි event එකකට තියෙන female bundle එක මේක මචං සුපිරිම music track එකක් එක්කම එන්න තියෙන්නේ වීඩියෝ එකට copyright වදී කියලා මචං මම මේ music track එක දැම්මේ නැහැ උනාට සුපිරි event බණ්ඩ ගත්තා මේ විදිහට බලා ගන්න පුළුවන් මේ සුපිරිම විදිහට මේ විදිහට ලස්සන ඩිසයින් කරලා තියෙන ඔයගලන්ට දීපාවලි එකත් එක්ක එන event එක මේ විදිහට බලා ගන්න පුළුවන් මචං අමුතුම scene එකක් තියෙන එකත් ගැම්මඩම ඩිසයින් කරලා තියෙන මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකත් එක්ක එන්න තියෙන මේ මේල් බණ්ඩල් එකේ මේ විදිහට තියෙනවා ඒක සුපිරිම ලුක් එකක් තියෙන බණ්ඩල් එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් ඒත් එක්ක ඔයගලන්ට එන්න තියෙන ෆීමේල් බණ්ඩල් එක තියෙන මේ විදිහට තියෙනවා මේක මේල් බණ්ඩල් එකට වඩා සුපිරියට ඩිසයින් කරලා තියෙන ෆීමේල් බණ්ඩල් එක මචං උඹලට මේ විදිහට බලා ගන්න ඕනම ෆීමේල් බණ්ඩල් එක නම් සුපිරියම මචං මේ ගොඩ මේනක ආපු ෆීමේල් බණ්ඩල් එක බලද්දි මේ ෆ්‍රී දෙන එකක් විදිහට මේක නම් සුපිරිම ෆීමේල් බණ්ඩල් එක තමයි මචං ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ මොකද්ද මේ බටන් පොල්ලට ස්කින් එක තියෙනවා ඒත් එක්ක මේ විදිහට බලා ගන්න පුළුවන් තවත් ලූට් බොක්ස් එකක් තියෙනවා මේ විදිහට මේ හාවෙක් වගේ තමයි මචං තියෙන්නේ මේ හාවෙක් එන්නේ මේ විදිහට ඊට මේ විදිහට ඉවෙන්ට් එකක් යන තියෙන රිමෝට් එක බලා ගන්න පුළුවන් ස්ටෙප් ඩාන්ස් කරන රිමෝට් එකක් තියෙනවා මචං මේ ඩාන්ස් රිමෝට් එකත් ඔයාලට ගොඩක් දුරට ෆ්‍රී ගන්න පුළුවන් වෙයි ඊළඟට බලා ගන්න පුළුවන් මචං ඔයාලට මේ වෝල් ස්කින් යන තියෙන වෝල් ස්කින් එක සුපිරිම ගතියට ඩිසයින් කරලා තියෙනවා මචං මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගලන්ට ඊළඟට යන තියෙන මූන් කේක් බ්ලූ වල් ස්කින් එක ඒකත් මචං සුපිරිය ඩිසයින් කරලා තියෙන බ්ලූ වල් ස්කින් එකක් තමයි හරි මචං ඒ ඉවෙන්ට් එකේ ඉදිරියට යන තියෙන ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අපේ සර්වර් එකේ ඊළඟට එන තියෙන තවත් ඉවෙන්ට් එකක් මේකත් ගොඩක් කට්ටිය ඒකේ WhatsApp message එකෙන් දාලා අහපු ඉවෙන්ට් එකක් තමයි මචං ඔයාලට ඊළඟට එන්න තියෙන මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට ඊළඟට එන්න තියෙන බණ්ඩල් එක ඔයගලගේ assassin cross mail බණ්ඩල් එක තමයි මේ විදිහට එන්න තියෙන මචං මේ විදිහට බලන්න token we renew event එකට තමයි මේ සර්වර් එකට ඇවිල්ලා තියෙන්නේ අපේ සර්වර් එකේදී වෙනස් වෙයි මේක මචං තාම confirm date එකක් නෑ ඒ වුණාට මචං මේ ගොඩක් කට්ටිය එනකම් බලන් ඉන්න මේ සුපිරිම බණ්ඩල් එකක් තමයි මචං මේකත් මේ විදිහට බලන්න පුළුවන් මේ සර්වර් token we renew event එකට දීලා තියෙන අපේ සර්වර් එකේදී ගොඩක් වෙනස් වෙයි මචං මේවා අනිවාර්යයෙන්ම මචං මේ බණ්ඩල් එක ගන්න ජෙම් 5000ක් 6000ක් රෙඩි කරලා තියන්න මොකද ඔයාලන්ට renew event එකට આવොත් exchange කරලා ගන්න පුළුවන් වුණාට මේ වෙනම token එකක් දුන්නොත් ඔයාලන්ට exchange කරන්න බැරි හින්දා ඊළඟට බලන්න පුළුවන් මේ double BR rank point එකක් අන්න මේ double BR rank point එකේ මේ BR rank එක කියලා මේජර් මේ print ගන්න පුළුවන් මේ card එක මේජර් මේ තියෙන BR CS loan of match එකක් ගහලා play ගන්න පුළුවන් ওই match ටික play කරද්දි මේ බලන්න මේ token ටික exchange කරන්න තියෙන අර නිකන් gold එහෙම exchange කරන්න තියෙනවා ඒ වගේ තමයි මේක තියෙන මේජර් සඳහන් කරලා තියෙනවා මේකේ මේකට අනිවාර්යයෙන්ම exchange store එකක් එයි මේකත් ඔක්තෝබර් 11 අපේ සර්වර් එකට එනවා ඩේට් එක තියෙන්නේ හෙට අනිද්දා වෙන්න තියෙන ඉවෙන්ට් එක තමයි මේකත් එක්ක සමහර විට අර මේල් බණ්ඩල් එකයි ෆීමේල් බණ්ඩල් එක exchange කරවන්න දෙන්න පුළුවන් අපි බලමු එහෙනම් මචං ඒක ඒ විදිහට තමයි එන්න තියෙන්නේ ඒවා ලේසියෙන් කම්ප්ලීට් කරලා ඊළඟට බලන්න තියෙන්නේ ඔයාලන්ට මේ එන්න තියෙන තව මියුසික් ට්‍රැක් ටිකක් මචං මම මේ වගේත් මේ වොලියුම් ටික අඩු කරලා තියෙන්නේ ඔයාලන්ට මේ ෆස්ට් වීඩියෝ එකකින් ගේන්නම් මේක මේ ඒක සුපිරියම් මේ වොයිස් ට්‍රැක් ටිකක් තමයි එන්න තියෙන්නේ මේක නෑ වොලියුම් ටික අඩු කරලා තියෙන්නේ ඒක බලන්න පුළුවන් ඒවත් අනිවාර්යයෙන් මේ සුපිරිය ඩිසයින් කරලා තියෙනවා මචං මේ ඔයාලන්ට මේවත් එන්න තියෙන මේ දීපාවලි ඉවෙන්ට් එකත් එක තමයි දීපාවලි විශ්ව ඉවෙන්ට් එකත් එක්ක තියෙන තවත් වොයිස් ට්‍රැක් ටික මේක මචං ගොඩක් සර්වර් වලට ඇවිල්ලා තියෙන තව සිංගප්පූර් සර්වර් එකට හෙට අනිද්දා වෙයි මචං අනිවාර්යෙන් ඒක සුපිරියක් වෙයි කියලා හිතනවා ඉතින් මේ ඔයගොල්ලන්ට කැමති මේ ඉවෙන්ට් එක මොකක්ද කියලා අනිවාර්යෙන් වීඩියෝ වලට කමෙන්ට් එකක් දායම් මචං හරි මචං මේකේ ෆ්‍රී දෙන්න තියෙන සුපිරි ඉවෙන්ට් එකක් බලන්න පුළුවන් ඒත් එක්කම මේ ඔයාලන්ට බලන්න පුළුවන් මෙච්චරලා බලන් හිටපු මේ දෙකේ චොඩි ඉවෙන්ට් එක මචං
ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඊළඟට එන්න තියෙන ෂොට් ගන් ටික මේ මෙතන මේ ට්‍රබල් එකක තියෙනවා මචං. ඊළඟට මෙතනින් ගියාට පස්සේ මේ මැෂින් ගන් එකට එන්න තියෙන ස්කින් එකක් මචං. ඔක්තෝබර් 10 තමයි එන්නේ. ජෙම් රෙඩි කරලා නැති කට්ටිය රෙඩි කරලා තියාන්න අපේ දිනුවාගේ ඩයමන්ඩ් ස්ටෝර් තියෙන කට්ටියට ඒකෙමුන් ටොප් අප් එකක් දාගන්න පුළුවන්. මේක නම් මචං මම උඹලා රෙකමන්ඩ් කරන විදිහට මේ ඩබල් ෂොට් ගන් ස්කින් දෙක වාසි මචං. මේ ගොඩක් මේක රේට් ඔෆ් ෆයර් ඩබල් තියෙන ස්කින් එක තමයි මචං මට නම් හොඳ මෙතන. ඒ කියන්නේ සාමාන්‍ය රෑන්ක් අප් කරන කට්ටියට ගොඩක් වාසි වෙන්නේ මේ ඩබල් රේට් ඔෆ් ෆයර් එකයි ඩැමේජ් එකයි තමයි මචං. සාමාන්‍ය මේ ස්කින් එක හොඳ මචං. රේන්ජ් ඩබල් කරලා තියෙනවා. මේ ඩැමේජ් එකක් තියෙනවා. ඒත් මචං දෙකේ චොරියට මේ ගොඩ රේන්ජ් එකට වඩා රේට් ඔෆ් ෆයර් එක තමයි වැදගත් වෙන්නේ. ඔක්කොම මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් සෙට් එක නම් මට මරු මචං. මට මෙතන රේට් ඔෆ් ෆයර් ඩබල් ඩැමේජ් එකක් තියෙන ස්කින් එක තමයි මචං සුපිරි. මේක මචං අනිවාර්යෙන් මේකට බරවක ජෙම් ගන්න කියන එකෙන්ද ඔයගොල්ලෝ දැම්මේ තමයි ජෙම් රෙඩි කරලා තියාන්න. ඔක්තෝබර් 10 මේක මචං යුනිවර්සල් ටෝකන් වල එක්ස්චේන්ජ් කරන්න ආසන්න වාසියක් තමයි ඉතින්. ගොඩක් කට්ටිය මේ දෙකේ චොලියට ස්කින් එක නැති කට්ටිය අනිවාර්යෙන් ස්කින් එකක් ගන්න කියලා මතක් කරනවා මචං. ඔයාලන්ට ඒකත් බලන්න පුළුවන් ගියා දාසේ. දෙකේ චොලිය ඉවෙන්ට් එක නම් මචං සුපිරි අප්ඩේට් කට්ටිය ටක් ගාලා ජෙම් රෙඩි කරලා තියාන්න. ඔක්තෝබර් 10 වෙනිදා එන්න මචං. වැඩි කාලයක් නැහැ ඉතින්. මචං උඹලාට ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝද කියලා අනිවාර්යෙන් වීඩියෝ වලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ලුමිනස් කානිවල් එක ඊළඟට එන්න තියෙන. ලුමිනස් කානිවල් එක දීපාවලි කානිවල් කියලා මේ සර්වර් එකට ඇවිල්ලා තියෙන එක එක සර්වර්ස් වලට දීලා තියෙන විදිහ වෙනස් මචං. මේක අපේ සර්වර් එකට දෙද්දි මේ මොන කානිවල් එකක්ද දෙයිද දාන්න මචං. දීපාවලි කානිවල් එකක්ද යුනිවර්ස් කානිවල් එකක්ද දෙයිද කියලා ෂුවර් නැහැ. සිංගප්පූර් සර්වර් එකට එදී ෂුවර් ගන්න බෑ මචං. මේ වගේ මේ ස්පින් පහක් ජෙම් 90ට දීලා තිබ්බට මේ අපේ සර්වර් එකට නම් දෙද්දි මේ ජෙම් බර ගානක් කනවා මචං. ඒක නම් හොඳම ෂුවර් මඩ. මේකත් මචං ඔක්තෝබර් 10 වෙනිදා මේ අපේ සර්වර් එකට එනවා කියලා තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මචං මේක එන්න තියෙන ඉවෙන්ට් එකත් එක්ක මේ සාමාන්‍යයෙන් ජෙම් කීයක් ඇයිද කියලා කියන්න බෑ මචං. මේ වගේ ඉවෙන්ට් එකක් කම්ප්ලීට් කරද්දී ලක් එක තියන ලක් එක මත විශ්වාස කරන්න බෑ මචං. මේ වගේ ඉවෙන්ට් එක අන්න අනිවාර්යෙන් ජෙම් සෑහෙන ගාණක් කයි මචං. අන්න කොහොමද මේ දීපාවලි ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන ඉවෙන්ට් එක සුපිරි මචං. මේ ඉවෙන්ට් එක සුපිරි. මේ ඉවෙන්ට් වල යන්න තියෙන ගොඩක් මේ ජෙම් ගානකුත් යයි මචං අනිවාර්යෙන්. හරි මචං. මේ ඔයගලන්ට ඊළඟ ගෝල්ඩන් ෂර්ට් බලන්න පුළුවන් මේ විදිහට. ඔයගලන්ට ඊළඟට එන්න තියෙන ගෝල්ඩන් ෂර්ට් දෙක මේකත් මචං මේ වෙනම ටෝකන් එකකට තමයි මේ දීලා තියෙන්නේ මේ සර්වර් එකට. මේක සිංගප්පූර් සර්වර් එකට එද්දිත් මේ වගේ ටෝකන් එකකට තමයි අනිවාර්යෙන් එන්නේ ගෝල්ඩන් ෂර්ට් දෙක. දෙකෙන් එකක් ගන්න මේ ස්පින් 200ක් දෙන්න තියෙනවා මචං. ඔයගලන්ට මේ ජෙම් ගාන ස්පින් ගාන හදලා ගන්න පුළුවන් වෙයි. මේක මචං කන්ෆර්ම් ඩේට් එකත් එක්ක මේ විදිහට තියෙනවා. මේක මචං මේ ජෙම් 200ෙන් නම් මේ ස්පින් 10 දෙන එක නෑ මචං. අපේ සර්වර් එකේ ස්පින් 5 එන්නේ මචං. ස්පින් 5 එක තවත් පාඩුවක් තමයි. දැක්කම මචං ගෝල්ඩන් ක්‍රිමිනල් එහෙම ගන්නට කොච්චර මේ ජෙම් ගියාද කියලා. ඒ වගේ බාර ජෙම් ගාන යනවා මචං. අනිවාර්යෙන් මේ ගෝල්ඩන් ෂර්ට් එකක් ගන්නත් ඒකින්ද මචං අනිවාර්යෙන් මේ ගෝල්ඩන් ෂර්ට් දෙක එකක් හරි ගන්නවා නම් මේ අඩුම ජෙම් 7-8,000ක්වත් ඕන වෙයි. බලන්න පුළුවන් මචං. මෙතන මේ ෆ්‍රී අර මැච් ප්ලේ කරලා මේජර කොයින් ගන්න පුළුවන් මචං. මේජර ලොග් වෙනකොට කොයින් 100ක් දෙනවා. මැච් එකකට කොයින් 200යි. ඔය විදිහට මේ බලන්න අන්තිම මැච් 8 ප්ලේ කරලා මේ කොයින් ටික ඔක්කොම ක්ලේම් කරන්න තියෙන මචං ඩේලි. ඒකත් වාසි මචං මේ ගොඩක් කට්ටියට. හරි මචං ඔය ඉවෙන්ට් එක ගැන තමයි අද දවසේ කතා කරගන්න තියෙන්නේ. කට්ටියට වීඩියෝ එක හොඳයිද සෙට්ද එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ වලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉවරනකම් බලමු හැමෝටම ආදරෙයිද. අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න මතක වෙන්න.